අද කතාව පටන් ගන්නේ පවුලේ 4 දෙනාටම රැකියා හිමි වෙලා. මියොන් නැවිලා අම්මලාගේ ගෙදර. ඒසන්ට ඕනේ හෙට කොහොම හරි තමන්ගේ දුවගේ ගෙදරට යන්න. මොකද තමන්ගේ දුව මේ වෙනකන් තමන්ගේ ගෙදරට ඒසන් වෙක්කන් ගිහින් නැහැ. හැබැයි ඒසන් නම් පවසන්නේ මේ පාර කොහොම හරි ඇයිගේ ගෙදර එනවා කියලා. ඒසන්ට තේරෙනවා මොකක් හරි මෙතන වැරද්දක් තියෙනවා කියලා. ඒ වෙලාවේ ඒසන්ගේ දුව කියනවා අම්මා ආවොත් ඇයට ඉන්න ඉඩක් නැහැලු. ඔවුන් ජීවත් වෙන්නේ ස්ටුඩියෝ ෆ්ලැට් එකකලු. දුව පවසනවා ඇයගේ රැකියාව අහිමි වුණ හින්දා ඇය අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා. ඒසන්ගේ පුතා ඒ වෙලාවේ පැමිණෙනවා අතේ ඇඟිලි තුවාල කරගෙන. ඔහු දැන් කරන්නේ අයිස් කැට හුවමාරු කරන එක. ඔහු එතන වැඩ කරනකොට අස්වැසුම් දාගෙන නැහැ. ඒක ඒසන්ව තරහ ගස්සනවා. ඇය මොනවා කිව්වත් කවුරුවත් අහන්නේ නැහැ කියලා. ඒසන්ගේ දුව නම් පවසන්නේ ඇය කවදාවත් ඔවුන්ට කරදර කරලා නැහැලු. ඇයගේ ජීවිතේ පළවෙනි වතාවට තමයිලු මෙහෙම රැකියාව අහිමි වෙලා තියෙන්නේ. ඊට පස්සේ අම්මා අහනවා දැම්ම ළමෙක්වත් නැද්ද කියලා. දැන් වයසට ගියහම අසනීප වුණාම බලන්නේ කවුද කියලා අහනවා. ඒසන්ගේ පුතාට නම් දැන් ළමයි දෙන්නෙක්ම ඉන්නවලු. හැබැයි ඒසන්ගේ දුව නම් පවසන්නේ ළමෙක් හදන එක කොච්චර වියදමක් යනවද කියලා දන්නවද කියලා. ඇයට ඕනේ ඇයිගේ දරුවව ආදායම් ඇති පවුලක ඇති දැඩි කරන්න. ඇයිගේ දරුවන්ට ඇයට ඕනේ හැමදේම දෙන්න. ඒසන්ගේ පුතාගේ පවුල ඔවුන්ගේ සියලුම සල්ලි ගන්නවලු. ඒසන්ගේ පුතාගේ බිරිඳට සල්ලිකාර තාත්තෙක්වත් ඉන්නවලු. ඒක අහලා යන්ගේ හිත කඩා වැටෙනවා. ඒසන් හඬා වැටෙනවා අපිට කරදර ඉවරයක් නෑ කියලා. ඒ කරදර කවදාවත් ඉවර වෙන්නේ නැහැ කියලා. ඉතින් දුවගේ වචන යන්ව නිර්භීත අවදානමක් ගන්න සැලැස්සුවා. යන් ගත්ත පළවෙනි නිර්භීත අවදානම තමයි ඒ කාලේ ගෝවා වගා කරපු ඉඩම විකුණ ගන්න කෙනෙක්ව පොළඹවා ගන්න එක. යන්ට ආරංචි වෙලා තියෙනවා සභාපතිවරයෙක් එතන නිවාඩු නිකේතනයක් හදලා ගෝල්ෆ් පිටියක් හදන්න යනවලු. හැබැයි නැන්දලා නම් කියන්නේ මේ වගේ තැනක කවුද ගොඩනැගිලි හදන්නේ අහනවා. නැන්දලට තේරෙනවා මෙතන යම්කිසි වංචාවක් තියෙනවා කියලා. ඒ වගේම යන්නේ අසල කඩයක් මිලදී ගන්න තමන්ගේ නිවස ඇපයක් විදිහට භාවිතා කරලා. ඒසන්ගේ නැන්දම්ම දැන් ඉන්නේ ඔවුන් එක්ක. සල්ලි වලට ගත්තු අවන්හලට නැන්දම්ම උදව් කරනවා. නැන්දම්ම ඒ අතර ඒසන්ට පවසනවා තමන්ගේ පුතා ජීවිත කාලය පුරාම ඒසන්ගේ සැමියා වෙලා හිටියලු. හැබැයි ඇයට නම් ඔහු ඇයගේ එකම පුතාලු. ඔහු දුක් විඳිනවා දකිනකොට ඇයගේ හදවතේ ගිගුරුම් හඬක් නැගෙනවලු. ඒක අහලා ඒසන් පවසන්නේ ඇයට සමා වෙන්න කියලා. ඇය නැන්දම්මගේ ආදරණීය පුතාව දුක් විඳින්න විතරක් සැලැස්සුව එකට. නැන්දම්මට නම් ඒකට සමාවක් අවශ්‍ය නැහැලු. නැන්දම්ම අහන්නේ අතීතයේ දේවල් තාම මතකද කියලා. එකපාරක් නැන්දම්මයිගේ කම්බුලට හම්බෙන් ගැහුවා. ඒසන් ඒ වගේ දේවල් අල්ලගෙන ඉන්නවද කියලා අහනවා. ඒසන්ට නම් ඒ කනේ පහර අමතක වෙන්නේ නැහැලු. මොකද ඇයිගේ ජීවිතේ කම්බුල් පහරක් වැදුන පළමු අවස්ථාව තමයි ඒක. ඒත් ඒසන් පවසන්නේ නැන්දම්ම එක සමබර කරාලු. ඒසන්ට දරුවෙක් අහිමි වුණ වෙලාවේ නැන්දම්ම ඒසන්ට වචනයක්වත් කිව්වේ නැහැ. ඒ වගේම මේ තරම් කාලයක් නැන්දම්ම කවදාවත් ඒසන්ට දොස් කියලා නැහැ. නැන්දම්ම පවසන්නේ ඒසන් හොරකම් කරලා ඒ කාලේ පැනලා ගියපු රත්තරන් ගෙම්බා දෙන්නේ අයගේ චූටි දුවට නෙමෙයිලු. ඒසන්ටලු දෙන්නේ. නැන්දම්ම සමා වෙන්න කියලා ඉල්ලනවා ඒසන්ට ජීවත් වීම අමාරු කළාට. ඒ වගේම ස්තුති කරනවා ඒසන් මේ වෙනතෙක් ජීවත් වුණාට. ඩොරි පවුලේ බිරිඳ තීරණය කරලා තියෙනවා සැමියාගෙන් වෙන් වෙන්න. ඇය දික්කසාද ලිය කිවිල්ලක් අරගෙන. ඔවුන් අවුරුදු 30ක් එකට ජීවත් වුණා. හැබැයි ඔවුන් කවදාවත් එකට නගරය වටේ ගිහින් නැහැ. ඇයට ඕනේ නැහැලු තමන්ගේ සැමියා සල්ලි දීලා ගන්න සුදුබත් තවදුරටත් කන්න. සැමියා නම් පවසන්නේ හැම වෙලේම ඇය හැමදේම විනාශ කරනවලු. ඔහුට ඕනේ දැන් පවුලත් එක්ක එකට ගත කරන්න. ඇය නම් පවසන්නේ ඇයව බල්ලෙක් වගේ බැඳලා දාලා මේ අවුරුදු ගානම ඔහු සතුටින් හිටියලු. ඇය කවදාවත් සතුටින් වලිගවන්නවා කියලා හිතුවදහනවා. දික්කසාදය ගන්න දෙන්නම කාර්යාලයට ගිය වෙලාවේ ඩොරි පවුලේ සැමියා අහනවා ඇය කවදාවත් ඔහුට කැමති වුණේ නැද්ද කියලා.
ඇය පවසන්නේ ඔහුට කැමති වුණා නම් ඒක නැති කරගෙන ගොඩක් කල් කියලා. ඒ වගේම තමන්ගේ දුවට ඇදුම හැදිලා තියෙන්නේ සැමියා දුම් පානය කරන හින්දා. තමන්ගේ දුවගේ මහත්තයාව බේරගන්න සල්ලි ඉල්ලපු වෙලාවේ ඔහු එක හෙලාම එක ප්‍රතික්ෂේප කළා. ඒ හින්දා ඇයට ඔහු ගැන තිබුණ හැඟීම් මොක්කොම නැති වුණාලු. ඉතින් නොවුන් දෙන්න මේ විදිහට දික්කසාද වෙනවා. ඩොරී පවුලේ සැමියා දැන් ඉන්නේ තනිවම. කිසිම පිළිවෙලක් නැතුව. ඔහුට මතක් වෙනවා ඉස්සර දවසක යන් ඔහුගේ බෝට්ටුවේ වැඩ කරමින් ඉන්න දවස්වල ඒසන් ඔහුට බැන වැදුනා මෙහෙම කියලා. ඇත්තටම ඔහු බලු ජරාවක් කියලා කියපු එක. ඔහුට දැන් ඇත්තටම තේරෙනවා ඔහු ඇත්තටම ඒ වගේ කියලා. ඒසන් යන්ට අලුත් කඩේ දිහා බලාගෙන පවසනවා කඩේ දියුණුනේ නැත්තම් ඔවුන්ට මහල් නිවාසේනොත් යන්න වෙයි කියලා. ඒසන් අහනවා යන්ගෙන් ඇයි මේ වගේ කවදාවත් නොකරන දෙයක් ඔහු කළේ කියලා. ඔහුට හිතුණලු ඔහු පරාජිතයි කියලා. ඒ වගේම දිනන්න බැරි තරඟයක හිර වෙලා කියලා. ඔහු හැම විටම පරදින හින්දා ඔහුගේ දරුවන්ටත් එහෙම වෙයි කියලා ඔහු බයයි. ඒක ඔහුට කේන්තියක් ගෙන දෙනවා. පැරණි කියමන් සියල්ලම බොරු. සල්ලි කියන්නේ හැමදේම නෙමෙයි කියලා තමයි පැරණන් කිව්වේ. ඒ වුණාට සල්ලි කියන්නේ හැමදේම. තමන්ගේ දරුවන්ට යමක් දෙන්න අවශ්‍ය වුණත් මුදල් නැතුව ඒක කරන්න බෑ. ඒසන් නම් පවසන්නේ ඇය අවුරුදු 30ක් ආපස්සට ගියත් ඔහුත් එක්ක ඇය පැනලා ඉන්න පසුබට වෙන්නේ නැහැ කියලා. ඇය එදා ඔහුත් එක්ක පැනලා ගිය හින්දා තමයිලු දැන් ඇය අවන්හලක හිමිකරුවෙක් වෙලා තියෙන්නේ. ඒසන් හැමදේම දකින්නේ සතුටු විදිහට. එදා රාත්‍රියේ ඒසන්ගේ පුතා කෑ ගහනවා තාත්තා කවදාවත් නොකරන දේවල් කළේ ඇයි කියලා. ඔහුගේ දරුවා පවා ඔහුට දොස් පවරන කාලයකට ඇවිත් තිබුණා. පුතා කෑ ගහනවා ඒ ජරා ඉඩමට කවුද වෙන හොඳ ඉඩමක් දෙන්නේ කියලා. තාත්තා අහුවෙලා තියෙන්නේ දීපල වෙළඳාම් වංචාවකට. පුතාට පේන විදිහට තාත්තට නම් සල්ලි ගැන කිසිම වාසනාවක් නැහැ. ඔවුන්ට දැන් ගෙදරක් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා පුතාගේ බිරිඳ පවසනවා පොලිය ගෙවලා අවන්හල විකුණලා දැම්මොත් හොඳයි කියලා. හැබැයි මේ අවන්හල ගන්නත් කවුද ඉදිරිපත් වෙන්නේ කියලා පුතා කෑ ගහනවා. ඒ වගේම පුතා කියනවා ඔය වගේ දේවල් කරනවා නම් ඔවුන්ගෙන් පොඩ්ඩක් අහන්න කියලා. මේ විදිහට තාත්තට කෑ ගහනවා දැකලා ඒසන් කියනවා තාත්තා දෙයක් කරන්න උත්සාහ කළේ තමන්ගේ පුතාලට යමක් දෙන්න පුළුවන් වෙන්න හිතාගෙන. තමන්ගේ පුතා කවදා හරි බිස්නස් කරනකොට ඒව කරන්න කලින් අපෙන් අහලා තියෙනවද කියලා අහනවා. තාත්තා කවදාවත් තමන් වෙනුවෙන් එක දවසක්වත් ජීවත් වුණේ නැහැ. ඒ හින්දා තාත්තගේ ජීවිතේට අගෞරව කරන්න එපා කියනවා. ඒ වෙලාවේ ඒසන්ගේ දුව එතෙන්ට ඇවිල්ලා ගෙදර යමු කියලා පවසනවා. ඇයගේ සල්ලි වලින් ආපහු ගෙදර අරගෙන. ඇය දුක් මහන්සියෙන් උපයාගත්තු සියල්ලම ඇය ඒ වෙනුවෙන් කැප කරලා. ඒ වගේම ඇයගේ ආඩම්බරේ යටපත් කරලා සල්ලි ටිකක් ණයටත් අරගෙන. දුව එහෙම කරලා තියෙන්නේ ඇයට වරදකාරී හැඟීමක් ඇති වෙලා. ඒසන්ගේ දුව අම්මට කෑ ගහනවා ඇයි මාව හැමතිස්සෙම වරදකාරී හැඟීමෙන් පෙළන්නේ කියලා. දෙමව්පියෝ හැමදාම කරේ අරගල කරමින් නොවුන්ගේ සියලු බලාපොරොත්තු තමන්ගේ දුව මත තබපු එක. ඒක තමන්ගේ දුවට දැනෙන්නේ ලොකු බරක් විදිහට. දුවට දැන් පළවෙනි ළමයා විදිහට ඉපදුන එක එපා වෙලාලු. මේ කතා අහගෙන ඉඳලා යන්ට ඉවසීම දරා ගන්න බැරුව තමන්ගේ දුවගේ නම කියලා කෑ ගහනවා. එදා තමයි ඇයගේ තාත්තා ඇයට පළමු වතාවට කෑ ගැහුවේ. ඒක මියොන්ගේ හදවත බිඳලා දැම්මා. ඇයගේ පැත්ත ගත්ත කෙනෙක් ඇයට කුණුහරුප කියනවා වගේ දැනුණා. මියොන් ඇයගේ ගෙදර දැන් ආපහු ගිහින්. ඒසන් කියනවා තමන්ගේ දුවගේ යෝන් වියේ ඉඳන් ඇයගේ සියලු කෝපයන් අම්මා ඉවසුවලු. අම්මටත් දැනෙනවලු අම්මා පවුලේ වැඩිමලා හින්දා වරදකාරී හැඟීමක්. තමන්ට උන දේ වගේම තමන්ගේ දුවත් ඒ දෙයටම මුහුණ දෙනවලු. ඒසන් මේ වෙලාවේ ශීතකරණයේ දොරේ දකිනවා තමන්ගේ දුව අලෝලා ගිය ෆොටෝ එකක්. දුවට ළමෙක් හම්බ වෙන්න. ඒසන් නඩා වැටෙනවා. ඇයි ඇය කෑම කිසිම දෙයක් අරන් ගියේ නැත්තේ කියලා. තමන්ගේ දුවත් ගෙබ් අරගෙන ඉන්නකොට අම්මා වගේම වෙනත් කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලන්න ඇති කියලා හිතලා. තමන්ගේ දුවත් අසරණ වෙන්න ඇති කියනවා. දෙමව්පියන්ට තමන් ගැනම වරදකාරී හැඟීමක් ඇති වුණා. දැන් කාලය ගෙවිලා ගිහින් ඒසන්ගේ දුවට දරුවව හම්බ වෙන්න. මියොන්ගේ දරුවා චලනය වෙන්නේ නැහැලු. මේ වෙලාවේ වේදනාවෙන් කෑ ගහන්නේ මියොන්.
දුවගේ සැමියා ඒසන්ට කතා කරලා පවසනවා පුළුවන් නම් ඉක්මනට රෝහලට පැමිණෙන්න කියලා. බබාව ඉපදෙනවා. බබා වගේම අම්මත් හොඳින්. මියොන් අම්මගේ ගෙදරින් ගියා. විවාහ වුණා. එයත් අම්මා කෙනෙක් වුණා. අම්මා දුරස් වෙන තරමටම අම්මවැයිගේ හිතේ දීප්තිමත්ව බැබළුණා. මියොන්ට හරිම ආඩම්බරයි. අම්මගේ බබා බබෙක් බිහි කළා. දෙමව්පියන් කොතැනක හිටියත් එතන මියොන්ට බලකොටුවක් බවට පත් වුණා. දෙමව්පියෝ ඉන්න තැන මියොන් ආයෙත් බබෙක් වුණා. ඒසන් ඇයට කෑම කවනවා. යන් තමන්ගේ දුවගේ බබාට මිල අධික ඇඳුම් අරගෙන. දුව එහෙම කරන්න අවශ්‍ය නැහැ කියලා පැවසුවත් යන්ට ඕනේ සල්ලි තියෙන කෙනෙක් බව පෙන්වන්න. ඒසන්ටයි යන්ටයි දැන් තියෙන ප්‍රශ්නේ තමයි තමන්ගේ අවන්හලට මිනිස්සු එයිද කියන එක. මේ කඩේ සාර්ථකුනේ නැත්තම් යන් හිතාගෙන ඉන්නවා කෙවල් වලට කෑම බෙදා හැරීම් කරන්න. ඔවුන්ට උත්සාහ කිරීම ඇර වෙනත් කිසිම දක්ෂතාවයක් නැහැ. දෙමව්පියන් වඩාත්ම විශ්වාස කරපු දේ හඹා යාමට තීරණය කළා. 2002 අවුරුද්දේදී කෘතඥ කුරුල්ලෙකු ණය ගෙවීමට තමන්ගේ රැළ අරගෙන අවන්හලට ආවා. ඇය ජනප්‍රිය නිලියක්. ඇය මේ අවන්හල ජනප්‍රිය කරන්න ඒ අවන්හලේ කෑම හොඳයි කියලා රූගත කිරීම කරනවා. ඇය මෙහෙම කරන්න හේතුව තමයි ඇය සියදි විනසා ගන්න මුහුදට පැන්න වෙලාවේ යන් තමයි බේරගෙන තියෙන්නේ. හැබැයි මිනිස්සු ඇයව දකී කියලා යන්ගේ ජැකට් එකෙන් ඇයගේ මුහුණ වහලා. ඒක ඇයගේ ජීවිතේ පළවෙනි වතාවට වුණ දෙයක්. මොකද හැමෝම ඇයව නිරාවරණය කරන්න කැමති වුණත් යන් ඇයව ආවරණය කළා. යන් කරපු දේවල් ඇයට අමතක කරන්න බැරි වුණා. ඉතින් ඇය ඔහුව බලන්න ගියා. හැබැයි යන් ඇයගෙන් උදව්වක් ගන්න කැමති වුණේ නැහැ. ඒ හින්දා ඇය පවසලා තිබුණා යන්ට කවදා හරි ඕන උදව්වක් ඕන වෙලාවක ඇයට කතා කරන්න කියලා. දික්කසාද වෙලා ඉන්න ඩොරි පවුලේ බිරිඳට තමන්ගේ දුව පවසනවා තාත්තා පියෙක් විදිහට යුතුයකම් කීපයක් ඉටු කළාලු. ඩොරි පවුලේ සැමියා ඒ දවස්වල දුවගේ මහත්තයාගේ නඩුවේ ප්‍රධාන රහස් පරීක්ෂකවරයාට මුදල් ලබා දීලා තියෙනවා ඒ නඩුව ඉවත් කරගන්න කියලා පවසලා. ඩොරි පවුලේ සැමියා තමන්ගේ බිරිඳ දික්කසාද කරාට පස්සේ ඒ රහස් පරීක්ෂකවරයාගෙන් තමන් දුන්න සල්ලි නැවතත් ඉල්ලනවා. මොකද දැන් ඔහුට බිරිඳක් නැහැ, සල්ලිත් නැහැ. කාලය අපේ ඇස් ඉදිරිපිට තිබුණ සියල්ල අවර්ණ චිත්‍රයක් බවට පත් කළා. ඒක වෛරය බොඳ කළා. මිනිසුන්ගේ හදවත් මෘදු කළා. අද කතාව මෙතනින් අවසానයි. අවසාන කොටසින් නැවත හමු වෙමු.